समन्ता चक्रवालेषु अत्रा गच्छन्तो देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो संगमुखदं धम्मस्सवेन कालो अयं वदन्ता धम्मस्सवेन कालो अयं वदन्ता धम्मस्सवेन कालो अयं वदन्ता वासनावंश पिन्वन्तु आदरुवेत्तु හැමදෙනාගෙන්ම අවසරයි අපේ මුතුගල මහත්මයාගේ ආරාධනාව පරිදි අද දවසේදී කාගමේ ධර්ම දේශනාවක් සිදු කරන්නට මේ සිරිකත අධ්‍යාපන ආයතනයට වැඩම කරන්නට යෙදුණා. ඉතින් මෙහි අයිතිකාරී හැටියට නේද අපි සිරිකතා කියලා තමයි හැමෝම ආදරයට එතුමියව ආමන්ත්‍රණය කරනවා කියලා මට කිව්වේ. ඉතින් එතුමියගේ අවශ්‍යතාවය පරිදි ඒ වගේම මේ ස්ථානයට සම්බන්ධ අනෙකුත් ගුරු භවතුනුත් එකතු කරගෙන දුවදරුවොත් එකතු කරගෙන දෙමව්පියොත් වැඩිහිටියොත් එකතු කරගෙන අද දවසේදී මේ පොසොන් පොහොය නිමිති කරගෙන පින්බර උතුම් පොසොන් මංගල්‍ය ගෙවිගෙන යන අවස්ථාවේදී පොසොන් සිරිය දසත තාමත් සෝදවත් කරන මේ උදාර අවස්ථාවේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරලා දුවදරුවන්ගේ පින්වත් බෞද්ධ ජනතාව ඇතුළු සහ සම්බන්ධ වෙන බෞද්ධ හැම දෙනාටම යම් කිසි මානසික සුවයක් සිතට ගතට සහනයක් එකතු කරන්නටයි මේ උතුම් කාලීන කාව්‍යමය ධර්ම දේශනාව සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් පින්නත් හැම දෙනාගේම ජීවිතවලට මේ අධ්‍යාපන ආයතනයන් වලට ඒ වගේම දුවදරුවන්ට ඒ වගේම මේ ස්ථානයේ අතිමහත් සේවයක් කරන ඒ අපේ ආදරණීය මුතුගල මහත්මයා ඇතුළු අනිකුත් ඇදුරු මඩුල්ලට හැම දෙනාගේම ඒ වගේම සිරිකත මහත්මිය ප්‍රදාන කොටගත්ත සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාගේම සියලුම සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වෙලා දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථකත්වයට පත් කරගෙන හැම දෙනාගේම අනාගත බලාපොරොත්තු අභිලාෂයන් සර්වපකාරයෙන් සාර්ථකත්වයට පත් කරගන්නට මේ සිද්ධ කරන්නා වූ උතුම් කාලීන කාව්‍යමය ධර්ම දේශනාව ඉවහල් වේවා හේතු වාසනා වේවා කියන අරමුණෙනුයි මේ උතුම් පින්බර වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් පින්වත් හැම දෙනාම ඒ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වන්න අපි හැම දෙනාම පින්නතොලේ පළමුවෙන්ම උතුම් වූ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වන්දනා කරමින් මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට ආරම්භ කරමු. සම්පේන ලකුණු දේවාරුණ අසම දුර රන්දනා සන්නාර ක්ලේශ මා ඕග සත්ව සාසර බන්දනා මංනේර දුවන සසර සාතට නිර්වාණ ద్వාර කෙන්දනා පින්සාර සේසින් සනරාමර පද්ම පාද වන්දනා පද්ම පාද
वंदना नेत्रांधकार ऐसा तूनगे मोह जाल yen piri yatrave se duve sasere aran taranayat genadiri taranayat genadiri pitru sujat mukanam bhuja dharma renu yen sadi sastru adal dam vandimi susar hadimi yali yali susar hadimi yali yali संधर्मस्त मनस धारा तेरे विकासा जीवरे पतवन किया दुन सेमट अगट सासर सागरे अगट सासर सागरे दुखवन उन्टे एम्बिमु बुदु सासन अम्बरे तारो साधी सिसार संगुन वांदिमि पैदी तेरुवन किरी पैदी तेरुवन किरी वज्जा वज्जंग निदस्नं सेंतं सिंफ संकम्प दायतं ज्ञानत दीप संकातं गुरुपादं नमामि कुतेन देवारद तुरु पादन्ने निवरदिले सम मागयान्नाई पावसान्ने मगे नुवनस साधन दीवी पानक वान्ने बेती बरसीतीन गुरु पायुगत नाम दिन्ने मिलोवे आविंदु अंदुरे नोगीले किया निरे तुरुनुआन एलिया कुंदिग रेंगन गिया सरुदे निसारुदे तोरा शिल्प सोया सिमकेत से तू ओ बेनाम धीमी सिरास दिया खुदन दे आंदू
සාරියාගේ කොතනද කාඳුළු ඔබ එතැනට සතුටක්ය කොතනද වැටුම ඔබ එතැනට සාරියාගේ මව් කෙරේ හිරු කිරණ ගුරු බල එකතු වෙලා සවුලෝ සතුන්ගේ හෙට ලොව එළිය කළා මව් පදවියේ ගුණ ඔබ වෙත එමින් ගලා අපේ අම්මා වාගේම එයම දේම කළා පින්බරෙන් පින්වත් දරුවනි පින්නතුනි මේ මුළු මහත් විශ්වම නුවණැසින් එළිය කළ වදනින් පහන් කළ බැල්මෙන් පසන් කළ ජීවිතේ අඳුරහල ඉදු කියල පහන් ලැබ ගුරුතුමිය ගැනයි අද මේ කම්වැවේ ධර්ම දේශනාවෙන් පින්වත් ඔබේ සිත් සතන් සුවපත් වෙන්නේ හදවතේ දයාවෙන් මුදු වදන් දෙපළමින් මුළු ලොවම සුගුණ කෙරුවේ ඔබයි මාරෝ අභිමානයෙන් රට දෙයක් තනන්නට සිහසුනට දරුවෝ දැනුවේ ඔබයි සිහසුනට දරුවෝ දැනුවේ ඔබයි සඳ කතර දිනනසේ නෙකරුවන් මල් සදා දරුවනේ එන්න කීවේ ඔබයි අද දිනත් හෙට දිනත් ඉන් පසුව එන දිනත් අපේ නුව නග එළිය නම් ඔබයි අපේ නුව නග එළිය නම් ඔබයි අප නොදන්නා ලොවේ ශිල්ප රැජිනිය ඔබයි ඔබ සැදූ ශිල්ප අමතක නොවේ ලපනොවන් සඳ ලෙසේ අප මනෝ ගගනතේ ඔහු සදා කාලිකව රුව මැවේ ඔහු සදා කාලිකව රුව මැවේ විපතකදී පීඨවන අයුරු පාදා දෙමින් මහා ඔව දන්නලක් දුන් ලොවේ සැපේදින් එක් වන්න දුකේදින් ළඟ ඉන්න ජීවිතය රුපියල්ද සත නොවේ ජීවිතය රුපියල්ද සත නොවේ වේවැල් කොටු නාරංසිය බලා අතු කෙතොල් පොල් ඉරටුවල් කාබිලියා අතු
manakal age suretal wadan mutu ivasimen labei darueni sanasima kopaya veradi vende umade venasima desindakin mato pitelas senasema atmanohi wate aganu emadama පින්නතරුනි ලෝකයේ මවන්නට මව් කිරුකිරණක් දායක වන්නේ යම්සේද එසේම අපේ ගුරුතුමිය අනාගතයේ අපේ ලෝට පෑයු සූර්යයා බඳු වුණා. සමහර වෙලාවට අපේ අම්මා තාත්තාටත් වඩා ඇය අප ගැන බොහෝ දේවල් දැනගෙන හිටියා. දෙමව්පියන්ටත් වඩා අපේ ගුරුතුමා ගුරුතුමිය අපේ ජීවිතවලට බොහෝම සමීප වෙලා කටයුතු කරනවා අධ්‍යාපන දිවිය ඇතුලේ. ඒ නිසාම ගුරුවරුන්ට පුළුවන්කම තිබුණා අපේ හැඟීම් දැනීම් වේදනාවන් බොහොමත් හොඳට තේරුම් ගන්න පුදුමාකාර විදිහේ හැකියාවක්. එවන් වූ ගුරුතුමියක් සහ එක්තරා දුෂ්කර ගමක පුංචි ළමයෙක්ගේ ජීවිත කතාවයි අද දවසේදී ඔබට කාව්‍යමය ධර්ම දේශනාවෙන් දේශනා කරන්නේ. ඉතාම ලස්සන හරිම සුන්දර කතාවක් මේ කාව්‍යමය ධර්ම දේශනාව. මවුසනේ අස කැටි කොට ගුරු අලුකම් එක් කොට ගහු ගණනක් යන්න මාවත සැදුවේ විසි විලසට